Hi everyone, welcome back to my YouTube channel. මේක මගේ පළවෙනි vlog එක. මම අද ගේන්නේ මගේ room එක reset කරගන්න video clips ටික. ඉතින් ඔන්න ඔහම තමයි මගේ මේසෙ උඩ මේ දවස්වල තිබ්බේ. මේ දවස්වල English course එකේ final exam ඉතින් පාඩම් කරනවා පොත් ඔයේ මේසෙ උඩ දාලා යනවා. එහෙම තමයි දවස් ගෙවුනේ. ඔන්න ඔය විදිහට ඉතින් දැන් අස්පස් කරන්න පටන් අරගෙන බොහෝ වෙලාවක් මම අස් කරන්න ගත්තා. ඇත්තටම කිව්වොත් හෙට දවසටත් එක්ක ඉතුරුයි. Alright, it's time to clean up my room. පටන් ගමු. මගේ මේ රැක් එකත් හොඳටම හැඩි වෙලා තිබ්බේ. ඒක නිසා ඉතින් මම ඒකත් එක්කම මුළු කාමරේම ඩීප් ක්ලීන් එකක් කරන්න හිතාගත්තා. ගෑනමෙක් වුණාම සතියට සැරයක්වත් තමන්ගේ කාමරේ ලස්සනට ටයිල් ක්ලීන් කරලා හැමදේම අස්පස් කරලා මකුණු දැල් කඩලා තියාගන්න ඕනේ. ඒ වගේම තමා සතියකට සැරයක් හරි සතියකමාරකට සැරයක් හරි බෙඩ්ෂීට්ස් අනිවාර්යෙන් අයින් කරලා හොදන්න ඕනේ. ඒවා ඉතින් හොඳ පුරුදුනේ. කොහොමත් ඉතින් පිරිසිදුකම පිළිවෙල කියන දේ ගෑල් ළමෙක් ළඟ තියෙන්නම ඕනේ වටිනාම දෙයක්. මට කියන්න දෙයක් තියෙනවා. මම මේ පෙන්නන ග්ලාස් එක මම තනියෙන් පේන්ට් කරපු එකක්. මම ඒක සාරමිස්ගේ ප්‍රෝග්‍රෑම් එකකට ගිහින් තමයි පේන්ට් කරේ. ඒ කියන්නේ ඒක ආර්ට් තෙරපි එකක්. ඔයාලා දන්නවා ඇතිනේ අපි හැමෝම තමන්ටම කියලා වෙනම කාලය වෙන් කරගන්න ඕනේ. මී ටයිම් එකක් කියන්නේ තමන් වෙනුවෙන් දෙයක් කරගන්න ඕනේ. ඒකෙදි සෙල්ෆ් කෙයා වෙන්න පුළුවන් ඕනම දෙයක්. ස්කින් කෙයා ඒවත් අයි තියෙන සෙල්ෆ් කෙයා වලට. ඉතින් ඔයාලගේ ජීවිතය තවත් ලස්සන කරගන්න මම නම් හිතන්නේ මී ටයිම් එකක් අනිවාර්යෙන්ම තියාගන්න ඕනේ. මම නම් මගේ මී ටයිම් එකට කරන්නේ පොත් කියවනවා, ස්කින් කෙයා මොනවා හරි කරනවා, නැත්නම් ෆේස් පැක් එකක් දානවා. ඒ වගේ ඒවා තමයි මම වෙනුවෙන් කරන්නේ. ඔයාලා මොනවද ඔයාලා වෙනුවෙන් කරන්න කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කතාවෙන් කතාව ඔන්න මම කර්ටන් ටික ගලවන්නත් පටන් ගත්තා. ඒක කරන්න බැරි වැඩක් නෙමෙයි, කරන්න අමාරු වැඩක්. මොකද ඇඳ උඩ නැගගෙන පුදුම අමාරුවකින් මම ඕක ගලව ගත්තේ. ඔන්න ඔය විදියට කර්ටන් දෙකම ගලවගෙන ඊට පස්සේ ජනේල ටික සුද්ධ කරලා වැඩ ටික පටන් ගත්තා. දැනට වැඩ වලින් භාගයක් ඉවරයි. දැන් ගලවන්න තමයි තියෙන්නේ. මොකද මේ දවස්වල හරියට මතුරු වෙනවා ඩෙන්ගු හැමතැනම. ඉතින් ඒ නිසා මේ දවස්වල මම net එක දාගෙන ඉන්නේ. දැන් net එකත් ගලවලා අය ඔක්කොම හොදාන්න තියෙනවා. එකත් පටන් ගමු. ඊළඟට කරේ net එක ගලවන එක තමයි. net එක ගලවනවා කියන්නේ කරන්න බැරි වැඩක් නෙමෙයි, කරන්න අමාරු වැඩක්. උඩ නැගගෙන පුදුම අමාරුවකින් ගලවගත්තා. කොහොම හරි අවසානට ගලවගෙන මම net කවරේ ගලවගත්තා. ඒවත් හොදන්න දාලා ඊට පස්සේ තව හැඩ ගොඩාක් තිබ්බනේ. ඒවත් එකින් එක ඉවර කරන්න පටන් ගත්තා. හරි, net එක ගලවලා ඉවරයි. රාත් එක හේදුවා. net කවර ගෙලවුවා. එක්කම ටික ඉවරයි. දැන් දින කාමරේ අත්බාල අස්තර ගන්නවා. ඊට පස්සේ ටයිල් ක්ලීන් කරන්න තියෙනවා. ඒ වැඩ ටික තමයි දැන් ඊළඟට තියෙන්නේ. මොකද කරන්න තියෙනවා. ඒක ටිකක් පටන් ගමු. let's go. ළමයි ඔයාලා හැම වෙලේම පිරිසිදුකම පිළිවෙල කියන දේ අනිවාර්යෙන් තියාගන්න ඕනේ. උදේ හවස හැමදාම රූම් එක අතු ගාලා ලස්සනට පිරිසිදුවට පිළිවෙලකට තියාගන්න. බෙඩ්ෂීට් සතියෙන් සතිය හරි සතියකමාරකින් හරි අනිවාර්යෙන් මාරු කරන්න ඕනේ. මොකද නැත්තම් විස බීජ තියෙනවා. නේ ඒ වගේ අපේ මූණේ ඔළුවේ ඉස්සොරි තිබ්බොත් ඒව නිසා පිම්පල් දාන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා ගොඩක්ම වැදගත් දේ තමයි පිරිසිදුකමයි පිළිවෙලයි කියන්නේ. හැටි වෙලා තියෙන හැම වෙලාවකම ඔයාගේ ටේබල් එක උඩ දූවිලි මකුණු දැල් එහෙම ඇතුලේ බැඳෙනවානේ මේ අස්සවල් වල. ඒවත් පිරිසිදු කරලා පිළිවෙලකට හැමදාම තියාගන්න. හැමදාම නෙමෙයි සතියකට සැරයක් වගේ පොත් මේසය අස් කරලා පොත් කබඩ් එක අස් කරලා
ඒ වගේ ලස්සන පිළිවෙලට තියාගන්න. ඇත්තට මේකෙන් වෙන්නේ අපේ මයින්ඩ් එක ගොඩාක් රිලැක්ස් වෙන එක. ඒක ඔයාලා කරලම බලන්න ඕනේ ඒ වෙනස අත්විඳින්න. මං කියනවා ඉතින් ඔයාලා ඒක කරලා ඔයාලට කොහොමද දැනුනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මං කිව්වනේ vlog එක හෙටත් කන්ටිනියු වෙයි කියලා. ඔන්න එයාගේම හැමම වුණා. ඉතින් උදේම නැගිටලා මේසෙ උඩ අස් කරලා සුද්ධ කරාට පස්සේ ලැප් එක පොට් ටික තියලා ඒකත් ලස්සනට අස් කරගෙන ඔන්න ඔහොම තමයි මගේ ෆයිනල් ලුක් එක පොත් මේසෙ උඩ තිබ්බේ. ඉතින් ළමයි ඔයාලා හැමදාම ඔයාලා වෙනුවෙන් මේ ටයිම් එකක් ගත කරන්න, පිළිවෙලට පිරිසිදුව ඉන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලට මොනා හරි දෙයක් තියෙනවා නම් තව මං ඉස්සරහට ගේන්න ඕනේ මොන වගේ vlogsද කියලා කියන්න ඕනේ නම් වැරදි අඩුපාඩු මොනා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. bye bye.